හෙලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්න. ඉතින් අදත් මගේ YouTube channel එකට ඉතින් ගොඩ කාලයකට පස්සේ අලුත් යාළුවෙක් අරන් ආවා. එහෙනම් වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නේ නැති මං කාවද අරන් ආවේ කියලා. ඉතින් හැමෝම ගන්න බලන් ඉන්න මාළුවෙක්. මාත් ඉස්සර මාසාවෙන් හිටව මාළුවෙක් තමයි. ඉතින් මාත් කොහොම හරි ආව ගත්තා. ඔන්නෝගොන්ට පේන ඇති ඔලු දැනටමත් දන්නේ නැති මේ මාළුවා කවුද කියලා. මේ යෙලෝ සෙන්ට්‍රම් කෙනෙක්. ඉතින් ඔයගොන්ට පේන ඇති එයාගේ කලර්ස් නම් තියෙනවා. මෙයාගේ සයිස් එක අඟල් 6ක් 7ක් අතර වගේ තියෙනවා. ඉතින් මම ලොකු එක්කෙනෙක් අරන් ආවේ. පොඩි අයව අරන් හදන්න අමාරු හින්දා එයාගේ කලර්ස් නම් ඔක්කොම හොඳට තියෙනවා. හොඳ ඇක්ටිව් එක්කෙනෙක් තමයි ඉතින් අරන් ආවේ. මම ඔයගොන්ට මෙමින් තියලා එයා උඩින් පෙන්නන්නම්. ඔයගොල්ලෝ බලන්න කලර්ස් කොහමද කියලා. Person can't keep standing with the ache kept near. Anonymous work is not a headline. It is the small lamp left on. It is the part of me still blinking after everyone is gone. I say copyright free music like a password. I forgot even free songs cost a හරි ඉතින් උඩින් බැලුවොත් නම් හොඳයි පේන්නේ. ඕගොල්ලෝ පේන ඇති හරියට ફોකස් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ පේන ඇති යාගේ අර කලර් පැටර්න්ස් එහෙම බ්ලැක් කලර් එක ලස්සනටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මම මෙයාට ගන්නේ අර මගේ ඔයගොල්ලෝ කලින් වීඩියෝ බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නේ නැති මගේ අඩි 1.5 ටැංක් එක. මගේ රෙඩ් ගැලැක්සි කලින් හිටපු ටැංක් එක. ඉතින් ඔයගොල්ලෝ හිතන ඇති ඒගොල්ලෝ එයාට මදි කියලා. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙන එයාට සුපිරි ටැංක් එකක් දෙන්න. මගේ හිතේ අයිඩියා ගන්නන් තියෙනවා. ඉස්සරහ වීඩියෝස් වලින් ලොකු අප්ඩේට්ස් බලා ගන්න පුළුවන් වෙයි. හරි ඉතින් මම මේකේ පිටිපස්සට බෑග්ග්‍රවුන්ඩ් එකක් ගහගත්තා. යටින් මම පොතක් තියලා තියෙන්නේ. මොකද නැත්තම් ටැංකිය හෙල්ලෙන්න බලනවා. ඒ හින්දා පොතක් තිබ්බා. ඉතින් ටැංකිය නම් එහෙම ගොඩක් ලොකු නෑ. මාළුවට සාමාන්‍යයෙන් මාස 3ක් වගේ ඉන්න ඇති. මම බෑග්ග්‍රවුන්ඩ් එක ගහගත්තා. ඉතින් මම කඩෙන් ගිහිල්ලා මෙන්න මේ වගේ උළු කැට වගේ ඒවා කැට කඩපුවා නෙවෙයි. ඒවා නිකන් ගල් වගේම හදපු උළු කැට ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔන්න තියෙනවා උළු කැට. ඉතින් කඩේ තමයි මේවා තිබ්බේ. මම ඒකින් දරන් ආවා. මම ටැංකියට උළු කැට ටික නම් දාගත්තා. කොහොම තමයි දෙන්නේ. උළු කැට චුට්ටක් මදි වුණා. මම කිලෝ 1.5යි ගෙනාවේ. ඕකට ඒ ටික මදි කිලෝ 2ක් ගේන්න හිටලා 1.5යි ගත්තේ. කමන්නේ වුණාට අපි රෙඩ් ගැලැක්සි එක ටැංකියට දාගත්ත රතු පාට ජල් ටිකක් තියෙනවා. ඒ ටික දාගන්න ඕනේ. හරි ඉතින් මම ටැංකියට වතුර පුරවගෙන ලයිට් උත් දාගත්තා. ඔන්න ඔහොම තමයි ටැංකිය දෙන්නේ. ඉතින් මම අලුත් ගල් දාපු හින්දා මෙතලින් බ්ලූ ටිකක් දාගත්තා. ඒක හින්දා ටැංකිය නිල් පාටට තියෙන්නේ. ඉතින් ඔහොම තමයි සෙටප් එක යන්නේ. එහෙම ලොකු සෙටප් එකක් නැහැ. ඔහොම තමයි සෙටප් එක තියෙන්නේ. ඉස්සරහට මෙයාට හොඳ සෙටප් එකක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මම මේක හදිස්සියේ කරන්නේ මේ ටැංකි සෙටප් එක. ඒකින්ද මට මෙයාට ලොකු සෙටප් එකක් නම් දෙන්න බැරි වුණා. ඒකින්ද ඉස්සරහට මාත් එක්ක රැඳිලා ඉන්න. every small surrender was me asking less for more. I put the old fear on the counter, let the blue light make it plain. Some things leaving keep repeating like soft shoes in hallway rain. Soft shoes again. හරි ඉතින් එදාම මම මාළුවව දාගෙන මේ වීඩියෝ එක ගත්තේ සතියකට පස්සේ. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති දැන් මාළුවා ටැංකියට හුරු වෙලා දැන් හොඳ ඇක්ටිව් එකක ඉන්නවා. එයා පොඩ්ඩක් බය වෙලා ඉන්නේ දැන් නම් කැමරාවට. නැත්තම් එයා හොඳ ඇක්ටිව් එකක ඉන්නවා. ඔයගොල්ලන්ට පේන ඇති එයාගේ කලර්ස් එහෙම හොඳටම ඇවිල්ලා තියෙන්නේ දැන්. තව ටික කාලයක් යද්දි මාරම ලස්සනට මේ කලර්ස් එයි. ඉතින් ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එක. Took all night. If I step back, I am still here. The light goes soft across the floor. My coat remembers where I was. I leave an empty editing room breathing, and I do not call it love. It took all night. If I step back, I am still here.
soft across the floor. හරි ඉතින් ඔහොම තමයි ඉතින් අපේ YS ගැන කියන්න තියෙන්නේ. එහෙනම් අදට මං ගියා හැමෝටම good bye. And I do not call it love.